අපේ අම්මලා මේ වෙනකොට තාත්තලාට කී පාරක් බැනලා තියෙනවා. අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. අපූර්වට අම්මලා තාත්තගේ තියෙන වැරදි සේරම කාත් එක්කද කියන්නේ? දරුවන්ට පාඩම් විදිහට උගන්වන්න. තාත්තගේ තියෙන වැරදි සේරම කාට මේ කියන්නේ නැද තොපේ ගා මෙහෙමයි කියලා. තාත්තගේ වැරදි දරුවන්ට උගන්වනවා. එහෙම හරියනවද? මේකේ මේ මහා ලොකු වැඩක් නෑ. 3 දෙනා ඉන්නේ. දරුවෝ බිරිඳ ස්වාමී ඔච්චරයි. අය ගෙවල් වල 700ක් ඉන්නවද? ඇයි ඉතින් ඔය 3 දෙනාට හරි සතු ඕකනේ ප්‍රශ්නේ. මේ 3 දෙනා අතර ගනුදෙනුව කරගන්න බැරි එක නෙමෙයි තියෙන්නේ. වෙන මොකද්ද තියෙන්නේ? මේ පැත්තේ වල අර දේවාල ගායේ තියෙනවද නැහැ? නෑ අර පොඩ්ඩ බැරි වෙච්චාම බැරි වෙලාවත් ගෙදර සේරටම එකපාර උණ හැදුනොත් මොකද කියන්නේ? අර හුණියම් කරලාලු ගෙදර. බෙහෙත් ගත්තාම හුණියම අඩු වෙනවා. මේ එව්වට වෙනම බෙහෙත් ගන්න දොස්තරලා හම්බෙලා. මානසික ලෙඩ. මේ 3 දෙනා එක්ක සතුටෙන් සනීපෙන් ඉන්න බැරිකම මිසක්කල් හේතුව මොකද්ද 3 දෙනා එක්ක සතුටෙන් සනීපෙන් ඉන්න බැරි? කාරණා කීපයක් බලපානවා. මං අර ඔය රේල් පාරේ ඉන්න අම්මලාට තාත්තලාට කියන්න කෝච්චිය යනව නේද? පරිස්සමට ඔය ඈතින්ම ඉන්න රේල් පාරේ ඉන්න කට්ටිය. මේ 3 දෙනාට ඉන්න බැරි හේතු කාරණා බොහොම කීපයක් තියෙනවා. පළවෙනි එක. ඔය මේ බද්දල කුඩු අයිස් එහෙම තියනවද නැහැ? නැතුව ඇති. වාදුව හොඳයි. බොන්නෙත් නැහැ, කුඩු අයිසුත් නැහැ. නෑ බොහෝ පැතිවල තියෙනවනේ හරියට. පින්නතුනේ පළවෙනි කාරණය තමයි අනෙකට ගරු කරන්න දන්නේ නැති එක. ඔය කොල්ලෝ අම්මලාට තාත්තලාට තාතෝ කියලා නෙමෙයි කතා කරන්නේ. මේ වයසක තාත්තට නාකියා කියලා බයිනෝ. බයින්නේ නැද්ද? මං ඒ කියන විදිහටම කියන්නද? අපූර්වට කියනවා තෝගේ වැඩක් බලාගෙන හිටුලු. කාටද කියන්නේ? තාත්තට කියන්නේ. ජීවිතේ පුරුදු වෙන්න. අනෙකට හොඳට ගරු කරන්න පුරුදු වෙන්න. බුදුවරු ගන්නන් ගාර වෝච නිවාතෝච හොඳ නිහතමානී මනුස්සයෙක් වෙන්න. මේ යන ගරු කරන එක නිහතමානී එක වා දරුවන්ට පුරුදු කරන්න. දරුවා බඩේ ඉන්න දා ඉඳන් සමහර විට අහලා දෙන්න කුණුහරුප. ඔය අපේ OIC මහත්තයා කියනවා ඒ හාමුදුරුවනේ ජීවිතය දැකපු අප්‍රසන්නම සිදුවීම් පොලිස් රාජකාරිය ඇතුලේ බඩදරු අම්මලා එනවලු පැමිණිලි කරන්න. මොනා කියලාද? මිනිහා ගහනවා කියලා. එහෙම නැත්ද? බඩදරු අම්මලා ඇවිල්ලා කියනවලු ඇද ගහනවා කියලා. හැන්දෑවට කෙලලා කියන්නේ මේ බීලා ආපුවාම ඔය සමහරක් කොල්ලෝ බලන්න ඔය පැටවුන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුංගල බලුවක් හරි තියෙනවා. හකු පුරවගෙන ඉන්නේ මොනාගෙන්ද? ඔය දුංගල කුඩු වලේ. මේ ඉස්කෝලේ 10 පන්තියේ කොල්ලගේ සාක්කුවේ පෙති කාඩ් එක මේ වාද්දුවේ
සියලු දෙනාට බොහොම කරුණාවෙන් සිහිපත් කරන්න. තරුණ මහත්තුරුන්ට කියන්න. බාහිර කිසිම දෙයකින් කිසිම මත්ද්‍රව්‍යකින් කිසිදු තෘප්තියක් නම් හොයන්න යන්න එපා. ඔය නේ ඔය කඩවල් වල වැඩ කරන ළමයින්නේ පොඩි කොල්ලෝනේ හරියට ඇඟප්පතක්වත් නැහැ. මේ කඩෙන් අරන් කාපියව කොමන හරි ඒවත් නැහැ. කාගෙන් හරි ගිහිල්ලා පෙති කාඩ් එකක් ගන්න.